2026 අලුත් අප්ඩේට්ස් වලට අනුව Binance account එක නිවැරදිව වාගේ අතේ තියෙන ෆෝන් එකෙන්ම හදාගන්න විදිය ගැන තමයි අද මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නේ. ඉතින් දැන් මේ වීඩියෝ එක ලයික් කරලා වීඩියෝ එකට එකතු වෙන්න කියලා ඔයාලා හැමෝටම මම මතක් කරා. ඒ වගේ මේ වීඩියෝ එක බලලා Binance account එක නිර්මාණය කරන ඔයාලා හැමෝටම USDT 600කට වඩා වටින trading fee rebate vouchers ලබා ගන්න පුළුවන්. ඒක ලබා ගන්න විදිය ගැන වීඩියෝ එකේ අවසානයේදී මම ඔයාලට සඳහන් කරන්නම්. මුලින්ම ඔයා කරන්න ඕන මේ වීඩියෝ එකේ description එකේ හා first comment එකේ තියෙන Binance account එකක් හදන link එක. ඔයා අන්නේ link එක උඩ එකපාරක් touch කරන්න. මේ link එකෙන් Binance account හදන ඔයාලා හැමෝටම Binance free vouchers ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ link එක උඩ click කරාම ඔයා මෙන්න මේ වගේ interface එකකට තමයි එන්නේ. හරි, මුලින්ම ඔයා කරන්න ඕන ඔයාගේ Binance account එක හදන්න වැඩ කරන email address එකක් මෙන්න මෙතනින් type කරගන්න එක. ඉතින් අනිවාර්යෙන්ම ඔයාගේ වැඩ කරන email address එකක් දෙන්න. මොකද ඔයාගේ account එක රඳා පවතින්නේ ඔයා දෙන Gmail එක අනුව. හරි, ඔයා වැඩ කරන ඊමේල් ඇඩ්‍රස් එකක් මේ විදිහට ටයිප් කරගන්න. නිවැරදිව ටයිප් කරගෙන පහළ පෙන්නන කහපාටින් පෙන්නන continue කියන ටැබ් එක උඩ ක්ලික් කරන්න. හරි, දැන් ඔයා ඇතුළත් කරපු ඔයාගේ Gmail ඇඩ්‍රස් එකට මේල් එකක් ඇවිල්ලා ඇති. ඔයා කරන්න ඕන ඔයාගේ මේල් එක ඕපන් කරලා ඒ ඇවිල්ලා තියෙන මේල් එකට කෝඩ් එකක් ඇවිල්ලා තියෙනවා Binance එකෙන්. අන්නේ කෝඩ් එක කොපි කරන් ඇවිල්ලා හෝ එහෙම නැත්නම් බලාගෙන ඇවිල්ලා ඔයාට පුළුවන් මෙන්න මේ මෙතන පෙන්නන verification කියන තැන ඔයාට පුළුවන් ටයිප් කරගන්න. එහෙම නැත්නම් paste කරගන්න. verification code එක ඔයා නිවැරදිව ටයිප් කරලා continue කියන ටැබ් එක උඩ ක්ලික් කරාම ඔයාට create a password කියලා මේ විදිහට password එක ඇතුළත් කරන interface එක එවි. මේක ගොඩක්ම වැදගත්. මෙන්න මෙතෙන්දී ඔයා password එකක් දෙද්දි ඔයා අනිවාර්යයෙන්ම capital letters ඒ වගේම simple letters ඒ වගේම ඉලක්කම් භාවිතා කරන්න අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් වෙනත් symbol එකක් භාවිතා කරන්න අවශ්‍ය වෙනවා. ඔයාගේ Binance account එකට ඔයා දාන password එකට. මොකද අපේ Binance account එකේ ආරක්ෂාවට අපි strong password එකක් දාලා තියෙනවනම් අපේ Binance account එකේ තියෙන security එක වැඩි වෙනවා. ඒ නිසා ඔයා strong password එකක් ඔයා type කරගන්න. ඔයාගේ password එක strong නම් ඔයාට මේ විදිහට පහලින් පෙනෙන guides ඔයාට කොළ පාට වෙනව බලා ගන්න පුළුවන් හරි ලකුණකින්. ඒ විදිහට ඔයා හරියටම නිවැරදිව ඔයාගේ password එක set කරගන්න. හරි, දැන් ඔයාට බලා ගන්න පුළුවන් continue කියලා සලකුණක්. ඒ සලකුණ උඩ click කරාම welcome aboard කියලා ඔයාට මේ විදිහට ඔයාගේ Binance account එක නිර්මාණය වුණා කියලා ඔයාට බලා ගන්න පුළුවන් මේ විදිහට pop up message එකක් විදිහට. Binance account එක දැන් නිර්මාණය වෙලා ඉවරයි. නමුත් මෙතනින් ඉවර නැහැ. අපි නිර්මාණය කරගත්තු අපේ Binance account එක අපි verified කරගන්න ඕන. ඒ කියන්නේ අපි face verification එක, ID verification එක මේ දේවල් අපි කරගන්න ඕන. අනිවාර්යයෙන්ම අපේ Binance account එකේ වැඩ කරගෙන යන්න නා. ඔයාගේ mobile phone එකේ Play Store එකට හෝ Apple iPhone එකක් නම් ඔයා ළඟ තියෙන්නේ App Store එකට ගිහිල්ලා Binance කියලා search කරන්න. search කරලා Binance application එක ඔයාගේ phone එකට මුලින්ම download කරලා install කරන්න. download කරලා install කරලා ඔයාට පුළුවන් open කරන්න. application එක open කරාම ඔයාට sign up or login කියලා everything ඔයා login කියන option එක තෝරන්න. login කියන option එක තෝරගත්තාම ඔයාට බලා ගන්න පුළුවන් වේවි. ඔයාගේ email address එක ඔයාට fill කරන්න tab එකක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ අපි හදාගත්තු අපේ Binance account එකේ email address එක මෙතෙන්ට type කරන්න. type කරලා continue කියන සලකුණ උඩ click කරන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් enter your password කියලා අලුත් interface එකක් ඇවිල්ලා තියෙනවා. මෙතනට ඔයා දෙන්න ඕන ඔයාගේ Binance account එක හදද්දී ඔයා දුන්නු password එක. ඉතින් password එක නිවැරදිව type කරලා පහළ පෙන්නන continue කියන සලකුණ උඩ ඔයා click කරන්න. දැන් ඔයාට නැවතත් email verification එකක් ඔයාට කරන්න ඒවි. ඒ කියන්නේ ඔයා ලබා දුන්නු email address එකට verification code එකක් යනවා. නැවතත් ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ Gmail address එකට අදාළ Gmail account එක open කරලා Binance එකකින් ආපු verification code එක තියෙන mail එකේ තියෙන verification code එක copy කරන් ඇවිල්ලා හෝ එහෙම නැත්නම් බලාගෙන ඇවිල්ලා ඔයාට පුළුවන් මෙතනින් paste කරන්න. එහෙම නැත්නම් type කරන්න. ඒ විදිහට නිවැරදිව type කරලා submit කියන tab එක උඩ ඔයා click කරන්න. ඒ විදිහට click කරාම ඔයා load වෙලා මෙන්න මේ වගේ interface එකකට තමයි එන්නේ. දැන් ඔයාට කරන්න තියෙන්නේ verification methods ටික complete කරන්න. මුලින්ම බලන්න resident එක ශ්‍රී ලංකාව වැටලා තියෙනවද කියලා. ඒ වගේම document issue, ඒ කියන්නේ ඔයාගේ ID card එක හෝ passport එක issue කරලා තියෙන country එක ශ්‍රී ලංකාවද කියලා බලන්න. ඉතින් ඒ වගේම document type එක තමයි දැන් select කරන්න යන්නේ. ඉතින් ID card එකෙන් පහසුවෙන්ම කරගන්න පුළුවන් හින්දා ID card කියන tab එකට මම click කරනවා. click කරාම ඔයාට මේක විදි දෙකකින් කරගන්න පුළුවන්. photo එකක් upload කරලා එහෙම නැත්නම් ඒ වෙලාවේ විතරක් ඔයාට පුළුවන් photo එකක් ගහලා ඔයාට පුළුවන් මේක අප්ලෝඩ් කරගන්න. ඉතින් ඔයා කැමති විදියට ඔයාට පුළුවන් මේ ඔප්ෂන් දෙකෙන් එකක් තෝරගන්න. ඉතින් මම කලින් ගහගත්තු ෆොටෝස් දෙකක් තියෙන හින්දා gallery එකේ upload photos කියන tab එක උඩ click කරලා පහළ පෙනෙන continue කියන සලකුණ උඩ click කරනවා. ඔයාලා අනිවාර්යෙන් ඔයාගේ ID එකේ photos capture කරගන්නදී අනිවාර්යෙන්ම ඉදිරිපස පෙනුමට එක ෆොටෝ එකක් ඒ වගේම පසුපස පෙනුමට තව ෆොටෝ එකක් පැහැදිලි ලෙස පේන විදියට ඔයා capture කරගන්න. උඩම තියෙනවා front side of ID card කියලා. එතන තියෙනවා upload කියලා tab එකක්. ඔයාට පුළුවන් ඉදිරිපස
පස්සේ පෙනුම ෆොටෝ එක අප්ලෝඩ් කියන ටැබ් එක උඩ ක්ලික් කරාම ඔයාගේ ගැලරි එක view වේවි. ගැලරි එකෙන් ඉදිරිපස පෙනුමට අදාළ ෆොටෝ එක අප්ලෝඩ් කරගන්න. ඒ වගේම ඔයාලට පුළුවන් පසුපස පෙනුමට අදාළ ෆොටෝ එක දෙවෙනියට තියෙන ටැබ් එකෙන් අප්ලෝඩ් කරගන්න. ඒ විදිහට ෆොටෝස් දෙක අප්ලෝඩ් කරගන්න. නිවැරදිව අප්ලෝඩ් කරලා ඔයාලට පුළුවන් පහළ පෙන්නන කහ පාටින් තියෙන continue කියන සලකුණ උඩ එකපාරක් ටච් කරන්න. දැන් තියෙන වැදගත්ම කොටස ඒ තමයි liveness check එක. ඒ කියන්නේ අපේ face verification එක දැන් live check කරන්න යන්නේ. ඔයාට මෙන්න මේ interface එක ආවම පහළ පෙන්නන continue කියන tab එක උඩ ඔයා click කරන්න. මෙතෙන්දී ඔයා face verification එක කරද්දී අනිවාර්යයෙන්ම හොඳ එළිය තියෙන මූණ පැහැදිලිව ඔයාගේ smartphone එකේ front cam එකෙන් පේන ස්ථානයක ඉඳන් මේක කරන්න. verify identity කියන මෙන්න මේ කහපාට tab එක click කරන මේක ආවොත් මේ විදිහට click කරලා continue කියන tab එක උඩ click කරන්න. දැන් ඔයාගේ front cam එක open වේවි. open උනායින් පස්සේ ඔයාට එක එක විධාන කියාවේ. ඔයාට මේ විදිහට ඔයාගේ මූණ උඩ පැත්තට හරවන්න, පල්ලෙහාට හරවන්න, පැත්තට හරවන්න ඒ කියන විධාන ඔයා නිවැරදිව කරන්න. ඉතින් ඒ ටික complete වුණාම ඔයාට බලා ගන්න පුළුවන් වේවි කොළ පාටින් වටේ තියෙන රවුම ඔයාට complete වෙනවා. ඒක සම්පූර්ණ වෙදකම් මේ විදිහට Binance එකේ verification එකෙන් කියන විදිහට තියෙන විධාන ටික ඔයා හරියටම කරන්න. ඒ විදිහට 100% complete වුණාම processing liveness check කියලා මේ විදිහට ඔයාට load වෙනවා බලා ගන්න පුළුවන්. දැන් ඔයාගේ විස්තර ටික තමයි fill කරගන්න තියෙන්නේ. ඔයාගේ legal name එක යටතේ first name තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ නමේ මුල් කෑල්ල, ඒ වගේම middle name එක නමේ දෙවෙනි කොටස, ඒ වගේම last name කියන නමේ තුන්වෙනි කොටස ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාගේ identity එකේ තියෙන විදිහටම ඔයාට පුළුවන් ඒ ටික type කරගන්න. type කරගෙන ඔයාගේ birthday එක ඔයාට නිවැරදිව මෙතනින් type කරගන්න පුළුවන්. ඒ වගේම residential address කියලා තියෙනවා. ඉතින් ID එකේ තියෙන address එකව දෙන්න. ඒ විදිහට දීලා postal code කියලා අහලා තිනවා. postal code කියලා කියන්නේ ඔයාගේ identity එකේ ඔයාගේ තියෙන address එකට අදාළව එහෙම නැත්නම් ඔයාගේ address එකට අදාළව අවසානයට තියෙන city එකේ තැපැල් අංකයට තමයි postal code කියලා කියන්නේ. ඉතින් ඔයාට ඒක internet එකකින් උනත් හොයන්න පුළුවන් search කරලා ඔයාට අදාළව ඒ කියන්නේ ඔයා ඉන්න තැනට අදාළව postal code එක ඒක නිවැරදිව type කරන්න. type කරලා පහළ පෙන්නන continue කියන tab එක උඩ click කරන්න. හරි ඊනද ඉන්ටර්ෆේස් එකේදී ඔයාලට බලා ගන්න පුළුවන් what's your employment status කියලා. ඔයාගේ රැකියාව මොකක්ද කියලා select කරන්න තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් student කෙනෙක්ද, retired, unemployed මේ විදිහට select කරන්න. ඉතින් මම unemployed කියන එක තමයි select කරන්නේ. select කරලා continue කියන tab එක උඩ click කරනවා. මේ විදිහට ඔයා නිවැරදිව Binance account එක නිර්මාණය කරලා ඔයා හදපු Binance account එක නිවැරදිව ඔයා step by step verify කරනයින් පස්සේ ඔයාගේ account එක 100% verified වුණාද කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. පැයක වගේ කාලයක් අතරතුර ඔයාට පුළුවන් ඔයාගේ Binance account එක නැවත log වෙලා බලන්න. එහෙම නැත්නම් ඔයා දීපු Gmail එකක් එවි ඔයාගේ account එක verified වුණාද නැද්ද කියලා. ඔයාගේ account එක verified වුණාන් පස්සේ ඔයාට පුළුවන් Binance account එක open කරලා search bar එකේ search කරන්න rewards hub කියලා. ඒ විදිහට search කරලා ඒ setting එකේ ඇතුළට යන්න. ඒ setting එකේ ඇතුළට ගියාන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් my task යටතේ මේ විදිහට ඔයාලට trading fee rebate voucher claim කරගන්න පුළුවන් විදිහට task ටික වැඩිලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට මෙතන මේ පෙන්නන task ටික complete කරලා ඔයාගේ trading fee rebate voucher ටික claim කරගන්න පුළුවන්. verify කුනේ නැත්තම් කලබල වෙන්න එපා. ඉතින් ඔයාලට නැවතත් verify කරගන්න පුළුවන් අවස්ථාව තියෙනවා. ඔයාලට මිස්සුන් step ටික නැවතත් ඔයාලට complete කරලා. ඊට අදාළ වීඩියෝ එකකුත් මම ගෙනල්ලා තියෙනවා මීට කලින් මගේ YouTube channel එකේ. ඒක link එකත් මම මේ වීඩියෝ එකේ description එකේ හා first comment එකේ දාලා තියන්න. මේ වගේම වටිනා වීඩියෝ එකකින් හම්බ වෙනතුරු ෆයිල් හැමෝටම සුබම සුබ දවසක් වේ.